පිළිගන්න යන්නේ අපේ YouTube channel එකට. අද අපි කරන්නේ යා ලැම්ප් එක හදන විදිය. එහෙනම් අපි ඒක වීඩියෝ එකට යමු. යා ලැම්ප් එක හදන්න ඕන වෙන බඩු ටික බලන්න. හරියට යන්කෝ. මේ අතර අඟල් 24කුත් මේ අඟට අතට අඟල් 13කුත් දිග තෙල් කොළ 4ක්. තව අඟල් 13ක් දිග සමචතුරස්‍රාකාර තෙල් කොළයක්. තඹ කම්බි, ඉටිපන්දම්, ඉරටු, රෙදි කෑල්ලක්, කතුරක්, ගම් බෝතලයක්. මේ දේවල් ටික තමයි එයා ලැම්ප් එක හදන්න අපිට මොනවා වෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. එහෙනම් මුලින්ම මේ කොළ ටික අලවගෙන ඉමු. යන් අලවන්න. ගන්නත් දෙකකින් ආය අමුතු ගම් බෝතල් තියෙන්නේ. ගණන් ගන්න එපා මේ අපේ මල්ලිගෙන් මම මේ ගම් බෝතල ඉස්සුවේ. මේ කවුලක් නැහැ පොර දැන ගන්න කලින් අපි වැඩේ කරන්න ඉවර කරමු. හරි නලවංගෝ බයි. මේ ආකාරයෙන් අලව ගත්තා. මේ බියන්න තුන්වෙනි එකත් අලව ගන්න. මොකද මිලිද? යලුන එක හරි කෙලින් අල්ල ගන්න ඕනේ. පොඩ්ඩක් හරි මිස් වුණොත් කූඩු උඩ යන එකක් නැති වෙයි. කියන්න බෑ අපේ කූඩුවත් උඩ යයිද කියලා. දැන් එළිය හොඳටම වහිනවාද යවන්න පුළුවන් ඒ දන්නේ අපිට මේක. අපි තුන්වෙනි එකත් අලව ගත්තා. දැන් අපි යන් හතරවෙනි එකට. දැන් කරන්න ඕන අපි මේකත් මේ මුලට මේකත් අලව ගන්න එක. අපි යන්නේ වැඩේට. මේක හරි කෙලින් අල්ල ගන්න නැත්තම් මේ කූඩු උඩ යන එක නැහැ. පොඩක් අවුල් යනවා. කෙලින් අලව ගන්න තුනොත්. ඔව් සමචතුරස්‍රාකාර හැඩේ මේ අවුල් යාවි. හරි දැන් අපි මේකට අලව ගත්තා. දැන් ඊළඟට මේ සමචතුරස්‍රාකාර කොටුව මේක හරි මැදින් අලව ගන්න ඕන. අපි මොලේ මේ ගම් ගාගමු. වෙන මේ බැලුම් වල කියලා දෙන ඒවා මේ හරියට තේරෙන්නේ නැතුව ඇති. අපි කියලා දෙන්නේ හරි ක්‍රමයක්. අර උඩේ ඔන්න එක උස්සන හරියටම. මේක උස්සල මේකේ මේ උස්සපු දාරේ නෙමෙයි අනිත් දාරේ හරි කෙලින් අලව ගන්න ඕන. ඒක අලව ගන්න ඕන මැද හොඳේ. මේ ආකාරයට මේක මැද අලව ගන්න ඕන. හරි මැද අලව ගන්න ඕනේ මේක නවලා ගානට ගන්න ඕන හරි මැද. දැන් අපි අලවගෙන ඉවරයි. දැන් මේකේ උඩ ටික අලව ගන්න ඕන. මේක අලවන්න ඕනේ මෙතන යටින්. ඒකත් හරි මැදම තමයි අපිට අලව ගන්න ඕනේ. ඒකත් මේක උස්සලා එතනින්ම තමයි අලව ගන්න ඕනේ. හොඳද? යාළුවෝ මතක් කරන්න බැරි වුණා අපිට මේ ඕගොල්ලෝ subscribe පාරක් දාලා bell icon එක ඕල් දාලා like පාරකුත් දාලා වීඩියෝ එක share කරලා මේ post පාරකුත් දාන්න Facebook එකට. හරි අපි දැන් අපි අනිත් දාර ටිකත් අලව ගන්න යන්නේ. ඉතින් ගලන්නේ පොඩ්ඩක්. නෑ මේ කොලේ මේක අලව ගන්න ඕනේ ඒක. අද යවන්න බැරි පාටක් තියෙන යාළුවනේ. මෙතන හොඳ අලව ගන්න නැත්තම් හුලම් පාරට යාළුවනේ අපි මොකද මේක මේ ඉතිබන්දනුත් ඕනේ මේක පත්තු කරන්න එපා. මේක යටි මේක යටින් අතිගාල මේ අර මේ ටික මේක කරන්න. අලවනවා අර අයින දාරේ. නෑ මේ පැත්ත අනිත් පැත්ත මේ අල්ලගෙන පැත්ත මේ අල්ලගෙන පැත්ත. මෙන්න මේ දෙපැත්තද? අය පැත්ත ඇල්ලුවා. දැන් අනිත් පැත්ත තියෙන්නේ. අපි එන්නේ පැත්තට අලව ගන්න. එළිය හොඳටම ගොර වහිනවලුනේ. ගම්මෙන්නේ නෑ අපි මේකේ. දැන් හරි වැඩේ. අලවගෙන ඉවරයි අපි.
තව මේ හිල් තියෙන්න බෑ හිල් තිබුණොත් හිල් වලින් ගම් යනවා මුලගෙන යනවා එතකොට මේ ඒකට ගම් දාලා හොඳට අලව ගන්න ඕන යාළුවනේ අය ගයිස් හතර පැත්ත මැලුවා දැන් පොඩ්ඩක් මේක වේලෙන්න තියලා අපි යන් අනිත් ටික කරගන්න යාළුවනේ මේ වගේ කම්බියෙන් ඉරට වලින් ඒක හොඳට කම්බි වලින් ඔතා ගන්න ඕන කම්බි වලින් ඔතන්නේ මොකද දන්නවද මේක ගිනි ගන්න තියෙන නිසා නැත්තම් ගිනි ගන්නවා නූල් වලින් එතුවාම යාළුවනේ මේ විදිහට අපිට ඉරට වලින් රවුමක් හදා ගන්න ඕන නැත් මේ කම්බි වලින් ඔතා ගන්නේ නූල් වලින් එතුව ගිනි ගන්න නිසා ඒකද ඒකට කම්බි වලින් ඔතා ගන්න අර වයර් වලින් කපාගත්තු කම්බි මේවා නූල් වලින් ඔතන්න එපා යාළුවනේ ගිනි ගන්න බලන්න මොකද මේකේ ගින්දර පාවිච්චි කරන්නේ ඉටිපන්දම් පාවිච්චි කරන්නේ මොකද උඩට ගියන් පස්සේ ගිනි ගත්තොත් ඉතින් අහල පහල ගෙවල් වලට වැටෙන්න පුළුවන් ඒක අවදානම නිසා තමයි එහෙම කරන්නේ පොඩ්ඩක් මේක ගිනි ගන්න උඩ ඉලක් ඒක කමන්නේ ඉරටු ගිනි ගන්න මේ ඉරටු ගිනි ගන්න පොඩි වෙලාවක් යනවා ඉරටු ගිනි ගත්තත් ඉක්මනට නිවෙනවා මේ පොඩ්ඩක් අර කොයි බාර දැන් කෙලවිච්ච තැන බලා ගන්න ඕලි මම ඉතින් කෙලවිච්ච ඔව් තමයි මෙහෙම දිලා අලගන්න උස්සලා යාළුවනේ මේ ආකාරයට හොඳට අලව ගන්න ඕන හොඳේ මේක අලගන්න ඉතින් දමු එහෙම අල්ල ගන්න ඕන උඩ උතරලා මෙතන උඩ අනිවාර්යෙන් තනි එක්කෙනෙකුට කරන්න බෑ දෙන්නෙක් විතර ඕන පොඩ්ඩක් අත උස්සන්න ඕනද හොඳ හයියට ගහන්න හොඳ ගම්මයක් ගන්න මේ දියරවල ගම් ගන්න එක මේ අපි මේ කාලේ වීඩියෝ කරන්න කලින් ගත්ත එක පොඩ්ඩක් දියර වගේ ඒකින්ද පොඩ්ඩක් මේක අවුල් ගියා අර කඩවල වල තියෙන හොඳ ලොකුටිය හොඳ ගම් එක නිල් පාට ඒක ගන්න සුපිරි ගලවන්න ටික මේ ගලව මේ විදිහට අනිත් ටිකත් අලව ගන්න මේ කලවන ගොඩක් වෙලා යනවා අපි වීඩියෝ එක මෙතනින් කට් කරනවා යාළුවෝ මේ කලවගෙන ආයි මේ පැත්ත කට් කරනවා ඔයාලා දුන්නු තව මේ පැත්ත ගැට ගහුව වගේම ඒකට විරුද්ධ පැත්තෙන් ආයි ගැට ගහ ගන්න හොඳට අදට ගැට ගහ ගන්නවා නැත්නම් බුරුල් වෙනවා ගැටේ මේ පැත්ත ගැට ගහුවා මේ පැත්තෙන් අදිනකොට අර පැත්ත ආයි තද වෙනවා තව ටිකක් ඒ වගේම දැන් මේ පැත්ත තුන් තදර ගැට ගහ ගන්නවා මේ පැත්ත හරි දැන් ආයි අනිත් පැත්ත කරන්න ඕන ගයිස් මුලින්ම ඉටිපන්දන් ටික හොඳට රත් කරගන්න ඕන රත් කරලා දිය කරගන්න ඕන ගයිස් දැන් ඉටිපන්දන් ටික දියලා තියෙන්නේ අපි අර කලින් ගන්න එකව රෙදි කැල්ල අරගෙන ඒක හොඳට තවර ගන්න ඕන මෙහෙම කරලා තවරගෙන හොඳට වේලෙන්න දාන්න ඕන අත පුච්ච ගන්නකොට ගයිස් පරිස්සමට වැඩේ කරන්න ඕන ඒක මකරයක් අරන් හොඳට තවර ගන්න ඕන රෙදි කැල්ලේ ඔන්න ගයිස් හොඳට තවරගෙන ඉවරයි දැන් මේක ටිකක් වේලෙන්න තියන්න ඕන අවුවෙන් හොඳට
ගයිස් මේ අර කලින් ඔතාගත්ත මේ රෙද්ද ඒක වයර් එකේ හොඳට ඔතා ගන්න ඕන. අපි දැන් මේක යවමු. ගිනි ගන්නවා. මේ ගිනි ගත්ත හරිනේ ඔක්කොම ඉවරයි.